විටමින් D කියන එක අනිවාර්යයෙන්ම ගත යුතු සප්ලිමන්ට් එකක් විදිහට ලංකාවේ ජනතාවට කියලා නැහැ. නමුත් ඇතැම් රටවල් වල මේ වෙනකොට මේ විටමින් D කියන එක අනිවාර්යයෙන්ම ගත යුතු සප්ලිමන්ට් එකක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් අපේ ලංකාවේ ඇත්ත වශයෙන්ම ඇයි මෙහෙම කරලා තියෙන්නේ? දැන් අපි දන්නවා විටමින් D කියන එක අපිට අවුවෙන් ලබා ගන්න පුළුවන් කියලා අපි බොහෝ දෙනා දන්නවා. ඒ වගේම අපේ ආහාර වලින් ලැබෙනවා කියලා අපි දන්නවා. ඉතින් මෙන්න මේ කාරණේ පදනම් කරගනිමින් තමයි මේ විටමින් D කියන එක සප්ලිමන්ට් එකක් විදිහට අපි ගන්න ඕනේ නෑ කියන නිගමනයට එළඹිලා තියෙන්නේ. හැබැයි ඇත්ත වශයෙන්ම මේ වෙනකොට තත්ත්වය ඊට හාත්පසින් වෙනස් වෙලා තියෙනවා. දැන් අපි අපේ අවුවෙන් මේක ලබා ගන්නවා කියලා කිව්වට ඇත්තටම ප්‍රමාණවත් විදිහට අපේ ජනතාවට මේ අවුවෙන් විටමින් D මේ වෙනකොට ලැබෙනවද? ආහාර වලින් විටමින් D ප්‍රමාණාත්මකව ලැබෙනවද? මෙන්න මේ කාරණය ගැන හොයන්න පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේ පරීක්ෂණ ඇතැම් පරීක්ෂණ කෙරිලා තියෙනවා. නමුත් ඒවා සීමා සහිතයි. දැන් යම්කිසි පරීක්ෂණයක් විටමින් D ප්‍රමාණාත්මකව තියෙනවද කියලා බලන්න යම්කිසි ප්‍රදේශයක් තෝරගෙන සර්වේ එකක් කරාට ඒක සම්පූර්ණ ලංකාවටම ඇප්ලයි කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ඒ කරන සර්වේ එක සීසන් එකකට එක කාලයකට සීමා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආලෝකයේ තියෙන කාලෙට මේක කරොත් ඒක අපිට මුළු අවුරුද්ද මුළුල්ලේම මේ විදිහටයි තියෙන්නේ කියලා අපිට හිතන්න බෑ. ඒ වගේම ආලෝකය නැති කාලේ කරොත් ඒක මුළු අවුරුද්දෙම මේ විදිහටයි බලපාන්නේ කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා මේක පුළුල් විදිහට අධ්‍යයනය කරලා තමයි නිගමනය කරන්න ඕනේ සප්ලිමන්ට් එකක් විදිහට මේ විටමින් D කියන එක අනිවාර්ය කරනවද නැද්ද කියලා. ඉතින් ඒක ලොකු ප්‍රොසෙස් එකක්නේ. නමුත් අපිට තනිවම හැකියාවක් තියෙනවා මේ විටමින් D කියන එක අපිට අඩුයිද කියන එක බලාගෙන ඒකට යම්කිසි ප්‍රතිකර්මයක් කරන්න. මේ විටමින් D අඩු වුණොත් හිසකෙස් ගැලවෙන තැනේ ඉඳලා පිළිකාමය තත්ත්ව දක්වා වර්ධනය වන විවිධ රෝගී තත්ත්ව ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දියවැඩියාව වගේ තත්ත්ව ඇති වෙන්න, ඒ වගේම අස්ථි දුර්වල වෙන්න, ඒ වගේම අපේ මතකය දුර්වල වෙන්න, මෙන්න මේ වගේ විවිධ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මාංශ පේශි දුර්වල වෙන්න පුළුවන්. විවිධ රෝගී තත්ත්ව වලට මේක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපේ අවධානය යොමු කරලා කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා. මා වෙත පැමිණෙන බොහෝ රෝගීන් අධ්‍යයනය කරලා බලපුවාම එයාලගේ විටමින් D ලෙවල් එක ගොඩක් අඩුයි. එක්ක ඩෙෆිෂන්සි එහෙම නැත්නම් ඉන්සෆිෂන්සි. ඉතින් මෙන්න මේ කාරණේ නිසා අනිවාර්යයෙන්ම අපි මේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරේ නැත්නම් බොහෝ ගැටලු අපිට විසඳ ගන්න බැරි වෙනවා. ඉතින් දවසකට අපිට අවශ්‍ය වන විටමින් D ප්‍රමාණය ගැන හිතුවොත් එහෙම ඒක 600 ඉඳන් 1000 දක්වා පරාසයක වෙනස් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙකුට වැඩිහිටි පුද්ගලයෙකුට මේ ඉන්ටර්නැෂනල් යුනිට්ස් වලින් 600ක වගේ ප්‍රමාණයක් දවසකට අවශ්‍ය වෙනවා. ඒ වගේම වයස්ගත වීමත් එක්ක මේකේ ප්‍රමාණය වැඩි වෙලා ඉන්ටර්නැෂනල් යුනිට්ස් වලින් 800ක් විතර ඕන වෙන්න පුළුවන්. ඒ වගේම තරබාරු තත්ත්වයටපත් වුනහම, දියවැඩියා වගේ රෝගී තත්ත්වවලටපත් වුනහම මේක 2000ක වගේ ප්‍රමාණයක් දක්වා වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා අවශ්‍ය පරිදි මේ විටමින් D හරියට ලබා ගන්න. ඉතින් මේක හරියට කරන්නේ කොහොමද? දැන් අපි හිතනවානේ අපිට අවුවෙන් ලැබෙනවා කියලා. හරි අපි බලමුකෝ දැන් කොහොමද අපිට අවුවෙන් මේ විටමින් D ලැබෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම විටමින් D කියන එක මේ අවුවෙන් ඇවිල්ලා ඇඟ ඇතුළට ඇතුල් වෙන්නේ නැහැ. අපේ සම ආශ්‍රිත එපිඩර්මිස් එකේ තියෙනවා 7D හයිඩ්‍රෝකොලෙස්ටරෝල් කියලා කොලෙස්ටරෝල් එකක්. මෙන්න මේ කොලෙස්ටරෝල් එක මත UVB කිරණ මේ සූර්යාලෝකයෙන් එන UVB කිරණ පතනය වුණාට පස්සේ එතනදි මේ 7D හයිඩ්‍රෝකොලෙස්ටරෝල් එක පත් වෙනවා ප්‍රී විටමින් D3 බවට. මෙන්න මේ ප්‍රී විටමින් D3 කියන එක ඊළඟට දේහ උෂ්ණත්වය, පරිසර උෂ්ණත්වය මෙන්න මේ වගේ සාධකත් එක්ක පත් වෙනවා විටමින් D3 කියන එක බවට. මේ විටමින් D3 කියන එකටත් අපිට මොකක්වත් කරන්න බෑ. ශරීරයට ඒකෙන් යම්කිසි බෙනිෆිට් එකක් ලැබෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය විදිහට තියෙනවා. මේ විටමින් D3 කියන එක තමයි අපි බාහිර වශයෙන් සප්ලිමන්ට් එකක් විදිහට ගන්නවා නම් ගන්නෙ. කෝලේ කැල්සිෆෙරෝල් කියලා බොහෝ විට සඳහන් කරලා තියෙන්නේ. ඒ විටමින් D3 කියන එක. එතකොට මේක රුධිරය ඔස්සේ යනවා අක්මාවට. අක්මාවට ගිහිල්ලා මේක සම්බන්ධ වෙනවා මේ විටමින් D එක එක තැන්වලට පරිවහනය කරන්න පුළුවන් ප්‍රෝටීන සමග. ඒ විදිහට සම්බන්ධ වුණාට පස්සේ අපි ඒකට කියනවා 25 හයිඩ්‍රොක්සි විටමින් D3 කියලා. ඉතින් මෙන්න මේක ගමන් කරනවා නැවත අපේ වකුගඩු වලට. වකුගඩු වලින් තමයි අපේ අවසාන ප්‍රතිඵලය බවට මේක පරිවර්තනය කරන්නේ. එතනදී 125 ඩයිහයිඩ්‍රොක්සි විටමින් D කියන තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි අපි හඳුන්වන්නේ කැල්සිට්‍රියෝල් කියලා. මෙන්න මේ කැල්සිට්‍රියෝල් කියන එක තමයි අපේ දේහය තුළ මේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන්නේ. මේක හෝමෝන් එකක් විදිහට වැඩ කරනවා. ඉතින් මේකෙන් තමයි අපේ දේහය තුළ මේ විවිධ කාර්යයන් සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ process එක ආරම්භ වෙන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? UVB කියන
කිරණ අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ UVB කියන කිරණ අපේ ශරීරයට ලැබෙන්නේ කුමන අවස්ථාවන් වලද? ඒක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. උදේ 10ත් හවස 3ත් අතර කාල පරාසය තුල තමයි මේ UVB කියන කිරණ අපේ ශරීරයට හොඳට ලැබෙන්නේ. හැබැයි අපි ඒ වෙලාවේ මේ සූර්යාලෝකයට නිරාවරණය වීම හරිම අඩුයි. ගොවිතැන් කරන ඒ වගේ දේවල් කරන අය ඒ විදිහට මේ අබුව ලබාගෙන මේ විටමින් D ලබා ගැනීම කරනවා. නමුත් බොහෝ විට මේ කාර්යාලවල සේවය කරන බොහෝ දෙනා මේ විටමින් D ඔය විදිහට ලබා ගන්නේ නැහැ. අර 10ට කලින් අවුවට ගිහිල්ලා හිටියා කියලා අපිට මේ විටමින් D ලබා ගැනීමේ හැකියාව ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අපේ ශ්‍රී ලාංකිකයන්ගේ සම තරමක් ඩාර්ක්. ඒ කියන්නේ ටිකක් අඳුරු ස්වභාවයෙන් තමයි තියෙන්නේ. මෙලනින් කණිකා ටිකක් වැඩිපුර තියෙනවා. ඒ නිසාත් අර UVB කිරණ අර එපිඩෙමිස් එකේ අන්තර්ගත වෙන මේ අපි කතා කරන 7D හයිඩ්‍රොකොලෙස්ටරෝල් එක මත තැම්පත් වෙලා මේ විටමින් D බවට පරිවර්තනය වීම හරි අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපට සිද්ධ වෙනවා වැඩි කාලයක් මේ අවුවට නිරාවරණය වෙලා ඉන්න. ඒ කියන්නේ ලංකාවේ කෙනෙක් සාමාන්‍ය මධ්‍යන වශයෙන් ගත්තාම මිනිත්තු 20ක කාලයක්වත් අවුවට නිරාවරණය වෙලා ඉන්න ඕනේ. ඉතින් අපි එහෙම කරනවා ගොඩක් අඩුයි. ඒ වගේම තව කාරණයක්. අපි මේ විදිහට අවුවේ ඉන්නේ කුමන ප්‍රදේශයේද කියන එකත් බලපානවානේ. අපේ ලංකාවේ එක එක ප්‍රදේශවල අවුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි අඳින ඇඳුම් එකින් එකට වෙනස් වෙනවා. අධික අඳිනවා වෙන්න පුළුවන්. මේ විවිධ ක්‍රම අපි අනුගමනය කරනවා. ඒ වගේම සන්ස්ක්‍රීන් වගේ දේවල් පාවිච්චි කරනවා. එහෙම කරාට පස්සේ තවත් මේ විටමින් D ලැබීම අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ අවුවෙන් විටමින් D ලබා ගන්නවා කියන එක අපි හරියට කරනවාද කියන සැකය තියෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම තීරණයක් ගන්න ඕනේ. තමන් මේ වගේ අවුවට නිරාවරණයමක් සිද්ධ වෙන්නේ නැත්නම් ප්‍රමාණාත්මකව තමන්ට විටමින් D ලැබෙන්නේ නැහැ කියන කාරණය අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මේ විටමින් D කියන එක අපිට ආහාර වලින් ලැබෙනවද? මෙන්න මේ කාරණයත් අපි බලන්න ඕනේ. සාමාන්‍ය සත්ව ආහාර වලින් තමයි අපිට විටමින් D ලැබෙන්නේ. ඉතින් ශාකාහාර ලබා ගන්න කෙනෙකුට විටමින් D ලැබීමේ සම්භාවිතාවය ගොඩාක්ම අඩුයි. ඉතින් ඒත් එකම තවත් දෙයක් මේ මස් මාළු වගේ දේවල් ආහාරයට ගත්තාම අපිට ප්‍රමාණාත්මක විටමින් D ලබා ගන්න පුළුවන් කියලා සමහර අය හිතනවා. සාමාන්‍ය කුකුල් මස් වගේ දෙයක් ගත්තොත්, ඒ වගේම කිරි වගේ දෙයක් ගත්තොත්, බිත්තර වගේ දෙයක් ගත්තොත් අපේ ශරීරයට විටමින් D ලැබෙන්නේ අර ඉන්ටර්නැෂනල් යුනිට්ස් වලින් 40ක් 50ක් වගේ ප්‍රමාණයක්. අපි හිතමු 50ක ප්‍රමාණයක් ලැබෙනවා කියලා. මේ 50ක ප්‍රමාණයේ කෑලි 3ක් අපි ගත්තොත්, ඒ කියන්නේ මස් ග්‍රෑම් 100ක කොටස් 3ක් ගන්නවා. උදේ දවල් රෑ විදියට. ඒ විදියට ගත්තාම අපේ ශරීරයට ඉන්ටර්නැෂනල් යුනිට්ස් වලින් 150ක් විතර හම්බෙයි. හැබැයි අපිට ඕනේ කොච්චර ප්‍රමාණයක්ද? ඉන්ටර්නැෂනල් යුනිට්ස් වලින් 600ක ප්‍රමාණයක්වත් අවම අවශ්‍ය වෙනවා. ඉතින් අවුවට යන්නේ නැති පුද්ගලයෙක් ආහාර වලින් ගන්නවා කියලා කිව්වොත් ඒක හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන්න මේ සාක්ෂි ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ අපි ප්‍රමාණාත්මකව මේ විටමින් D ලබා ගන්නවද කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මේක අපිට හොයා ගන්න ක්‍රමයක් තියෙනවා. අපේ රුධිරය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. රුධිරය පරීක්ෂා කරලා බලනකොට විටමින් D ප්‍රමාණය අඩුයි කියලා අපි අඳුරගත්තොත් විශේෂයෙන්ම මේ පරීක්ෂා කිරීමේදී අපි අඳුරගන්නේ 25 හයිඩ්‍රොක්සි විටමින් D3 කියන එක. ඉතින් ඒකේ අන්තර්ගත වන ප්‍රමාණය ගැන බලලා තීරණයක් ගන්න පුළුවන් අපේ දෙහයට ප්‍රමාණාත්මකව මේ විටමින් D කියන එක තියෙනවද කියලා. ඉතින් අඩුවෙන් තියෙනවා නම් ඒක වැඩි කරගන්න සප්ලිමන්ට් එකකින් හෝ ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මම අර කිව්වා වගේ අවුවට නිරාවරණය වීම සිද්ධ කරන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ කෙනෙක් අර මං කියපු කාල පරාසය ඇතුලේ ඒ කියන්නේ උදෑසන 10ත් හවස 3ත් අතර පැය භාගික කාලයක් හෝ විනාඩි 20ක විතර කාලයක්වත් අවුවට නිරාවරණයම අත්‍යවශ්‍ය වෙනවා. ඒක සතියකට දෙවතාවක් තුන් වතාවක් හෝ කරන්න පුළුවන් නම් ප්‍රමාණවත් වෙනවා. ඉතින් එහෙම කරන්නේ නැත්නම් සප්ලිමන්ට් එකක් විදියට හෝ එහෙම නැත්නම් විටමින් D එකතු කරලා ෆෝටිෆයිඩ් ෆුඩ් විදියට හදපු ආහාරයක් හෝ ලබා ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විටමින් D පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න. එහෙම නැති වුණොත් ඔබ රෝගී පුද්ගලයෙක් බවට පත්වීමේ අධික අවදානමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක චෙක් කරගෙන තමන් නිරෝගී ඉන්නවද කියලා බලන එක ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් විවිධ ලෙඩ රෝග වලට බෙහෙත් පාවිච්චි කරනවා. නමුත් මෙන්න මේ කාරණය නිසයි මේ ලෙඩේ ඇති වුනේ කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙලා තමන්ගේ ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පරිවර්තනය කරගන්න මේ තොරතුරු භාවිතා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හා සම්බන්ධව තවත් ගැටලු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකකින් යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරි වැඩසටහනකදී අපි මේ පිළිබඳව කතා කරමු. තවත් අරුත්බර වැඩසටහනකින් හමු වෙමි බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඔයා බරාඩු කරගන්න හොය ඉන්න කෙනෙක්ද?
බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරියඩ්ස් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැම දේම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි Nutrainpo online clinic එක තියෙන්නේ. www.nutrainposl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න.